අපේ ගෙදර ලොකු මහත්තයාගේ උපන්දිනයට අපි සැප්තැම්බර් මාසයේ ගෝල්වේ වලට ගියා 2 night stay එකකට. ඔන්න ඉතින් කෙනෙක් මට පාරේ වීඩියෝ එකක් අරගෙන එන්න කියලා කිව්වා. ඉතින් අපි යනවා ඉවරයක් නැති මේ පාරේ පුංචි වීඩියෝ එකකුත් තියනවා මෙතන. ඉස්සෙල්ලාම ඉතින් කෝපි කඩේට ගිහිල්ලා කෝපි දෙකකුත් අරගෙන තමයි අපි මේ ගමන යන්න ලෑස්ති වුණේ. ලීෂ් හරියට ගිහිල්ලා සුපර් වැලියු එකෙන් උදේ ආහාර වේලත් ගත්තා. පැය 2මාරක 3ක වගේ ගමනක් තමයි ඉතින් මේක. අපි මෙදා පාර ගියේ වුඩ්ස්ටොක් හොටෙල් කියන එකට. මෙතන හයිවේ එකට ටෝල් ෆී එක ගෙවන ගමන්. බාස්කට් එකක් වගේ තිබ්බේ කාසි තියනවා නම් ඒකට දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් කාඩ් එකෙන් ගෙවන්නත් පුළුවන්. ඔන්න ඉතින් දවල් කෑම වෙලාවත් ඇවිල්ලා හින්දා අපි නවත්තලා පොඩ්ඩක් කෑමකුත් කාලා යන්තම් හොටෙල් එකට ගියා. අපි ෆැමිලි රූම් එකක් තමයි බුක් කරලා තිබ්බේ. මේ පැකේජ් එකට උදේ කෑම වේල සහ රාත්‍රී කෑම වේල ඇතුළත් දවස් දෙකටම. ෆැමිලි රූම් එකක් කිව්වට ඉතින් ඇඳවල් ටික දැම්මට පස්සේ හැරෙන්නවත් ඉඩ නැහැ මෙතන. ඒ වගේම පිරිසිදුකම ගැනත් ඒගොල්ලෝ තව පොඩ්ඩක් දැනුවත් වුණා නම් හොඳයි කියලා මට හිතුණා. හරි ඒ බව ඒගොල්ලොන්ටත් කියලා තමයි ආවේ. පොෂ් රූම් නම් ඉතින් හැම හොටෙල් එකකම වගේ ස්ටෑන්ඩඩ් එකම විදිහ. ඉතින් මගේ මහත්තයාගේ උපන්දිනය කියලා කියපු හින්දා ඒගොල්ලෝ අර චූටි චොක්ලට් බොක්ස් දෙකකුත් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් ඔන්න රෑ කෑම ගන්න අපි ගියා. අනේ අම්මෝ ඒ රෙස්ටොරන්ට් එක පිරීලා සෙනග. කෑම නම් ඇත්තටම රසයි වගේම පෝෂන් සයිස් එකත් ගොඩක් ලොකුයි. මම ඉස්සෙල්ලාම සීෆුඩ් චවුඩ එකක් ගත්තා. මගේ මහත්තයා නම් සුප් ඔෆ් ද ඩේ තමයි ගත්තේ ස්ටාර්ටර් එක හැටියට. මෙහි ඉතින් ගොඩක් වෙලාට සුප් ඔෆ් ද ඩේ කියන්නේ ඉතින් පම්කින් ඇන්ඩ් ලෙන්ටිල් සුප් තමයි. පස්සේ ඉතින් ප්‍රධාන ආහාර වේලත් අරගෙන ඩෙසර්ට් එකත් අරගෙන අපි ඉතින් රෑ 10ක් කිට්ටු කළා තමයි ආපහු කාමරයට ගියේ. ඉතින් එදා දවසේ ට්‍රැවල් කළා දරුවන්ටත් ටිකක් මහන්සියිනේ. අපි රෑ චිත්‍රපටියක් බලලා එහෙම්මම නිදාගත්තා. මේ තියෙන්නේ ඒගොල්ලෝගේ ලොබි එකේ තියෙන ෆයර්ප්ලේස් එක. ඒක නම් හරිම ලස්සනයි. ඒ දරවල සුවඳටත් මං හරිම ආසයි. පහුවදා ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ආයේ රෙස්ටොරන්ට් එකටම ගියා. ස්ටෑන්ඩඩ් අයිරිෂ් බ්‍රෙක්ෆාස්ට් එක තමයි ඉතින් තිබ්බේ. විශේෂත්වයක් නැහැ. රසත් ඉතින් සාමාන්‍යයි. මේ තියෙන්නේ හොටෙල් එකේ වටා පිටාව. ඊළඟ දවසේ අපි ඉතින් ගියා චොක්ලට් ෆැක්ටරි එකකට එහෙම. ඒ විස්තර තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්.